ඔන්න ඉතින් අද නම් මම ඉන්නේ ටිකක් වෙනස්ම තැනක. ඒ ලෙන්වල වැහි වතුර ඇතුළට එන්නේ නැති වෙන්න පොළොන්නරු යුගයේ ඒ ස්වර්ණම යුගයෙන් පස්සේ අදටත් ඒකේ සාක්ෂි දකින්න පුළුවන්. ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් අද නම් මම ඉන්නේ ටිකක් වෙනස්ම තැනක. වටේ බැලුවම පේනවා ඇතිනේ තනිකරම කැලෑව. අපි මේ නගින්නේ පොඩි කන්දක්. ඒත් මේක නිකම්ම කන්දක් නෙවෙයි. මේකේ හැංගිච්ච රහස් ගොඩක් තියෙනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසය ලියවෙන්න පටන්ගත් ඒ ඈත අතීතයේ එනම් ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස තරම් ඈත කාලයේ පටන්ම එක්තරා මහ කඳුවැටියක් ගැන වාර්තා වෙනවා. ඒ තමයි දිඹුලාගල. හැබැයි ඒ කාලේ මිනිස්සු මේ කන්ද හැඳින් වූයේ උදුම්බරි තීත්වියලයි. ඒ නම හැදුනේ හරිම සරලව. උදුම්බර කියන්නේ දිඹුල් ගස් වලට, ගිරි කියන්නේ කන්දට. දිඹුල් ගස් වලින් පිරුණු කන්ද දිඹුල් ගල වුණා. ඒත් මේක නිකම්ම කන්දක් වුණේ නැහැ. අනුරාධපුර යුගයේ පුරාවටම මේ කන්ද ශ්‍රී ලාංකේය බුද්ධ ශාසනයේ හදවත වගේ රැකවරණයක් දුන්නු වනගත තපෝවනයක් නැත්නම් ආරණ්‍ය සේනාසනයක් විදිහට පැවතුණා. මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම ගෙනාවට පස්සේ භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලාට නිස්කලංක තැන් හොයන්න රජවරුයි ප්‍රභූවරුයි පටන් ගත්තා. ඉතින් ස්වභාවික ගල්ලෙන් 100 ගණනකින් පිරුණු මේ උදුම්බර ගිරි කන්ද ඒ සඳහා කදිම තැනක් වුණා. අදටත් ඒකේ සාක්ෂි දකින්න පුළුවන්. ඒ ලෙන්වල වැහි වතුර ඇතුළට එන්නේ නැති වෙන්න ගලින්ම කෙටු කටාරම් තියෙනවා. ඊටත් වඩා වටින්නේ ඒ කටාරම් වලට පහලින් කෙටු පැරණි අකුරු පේලි. ඒ పూర్ව බ්‍රාහ්මී සෙල්ලිබි වලින් කියවෙන්නේ පැමිණි නොපැමිණි සතර දිශාවේ සංඝයාට මේ ලෙන් පූජා කළ බවයි. ඒ අකුරු වල පැරණිකම මේ ස්ථානයේ ඉතිහාසයේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස දක්වාම අරගෙන යනවා. මේ කන්දට රාජකීය සම්බන්ධයකුත් තියෙනවා. ඒ තමයි වලගම්බා රජතුමා. දකුණු ඉන්දියා ආක්‍රමණිකයන් විසා රජකම අහිමි වෙලා අවුරුදු 14ක් පුරා රජතුමා වනගතව සේනා සංවිධානය කරමින් සැගවි සිටියා. ඒ කාලෙදී දඹුල්ල වගේම ලංකාවෙන්න අමාරු ස්වභාවික ආරක්ෂාවක් තිබුණු මේ දිඹුලාගල කන්දෙලෙන් වලත් රජතුමා රැකවරණය ලැබුවා. මෙහි වැඩ හිටපු වනවාසී භික්ෂූන් වහන්සේලා රජතුමාට ආරක්ෂාව වගේම උපදෙස් පවා ලබා දෙන්න ඇති. නැවත රජකම ලැබුණාට පස්සේ වලගම්බා රජතුමා Tamanට උදව් කරපු මේ විහාරස්ථාන දියුණු කරලා කෘතගුණ සලකන්නත් අමතක කළේ නැහැ. දිඹුලාගල කියන්නේ නිකම්ම භික්ෂූන් හිටපු තැනක් නෙවෙයි. මහරහතන් වහන්සේලා වැඩ සිටි පූජනීය තපෝ භූමියක්. අපේ පැරණි පොත්පත්වල විශේෂයෙන් සද්ධර්මාලංකාරය වගේ ග්‍රන්ථවල කියවෙනවා ලක්දිව වැඩ සිටි ශ්‍රේෂ්ඨතම රහතන් වහන්සේ නමක් වන මල්ලියදේව මහරහතන් වහන්සේත් මේ උදුම්බරගිරි ආරණ්‍යයේ කලක් වැඩ වාසය කළා කියලා. මේ වගේ මහරහතන් වහන්සේලාගේ පහස ලැබපු නිසාම අනුරාධපුරයේ තිබුණු නාගරික විහාරවල මහා විහාරය, අභයගිරිය වගේ තිබුණු සංකීර්ණ දේවල් වලින් මිදිලා ධර්මයේ සහ විනයෙහි පිරිසිදු බව ඒ විදිහටම රැකගත්තු ධර්ම භාණ්ඩාගාරයක් විදිහටත් දිඹුලගල ප්‍රසිද්ධ වුණා. ඉතින් අනුරාධපුර යුගය පුරාම ඒ කියන්නේ අවුරුදු 1000කටත් වඩා වැඩි කාලයක් දිඹුලගල දේශපාලන මධ්‍යස්ථානයක් වුණේ නැහැ. ඒ වෙනුවට බුදුසසුනේ මුල්ම ස්වරූපීය වුණු ආරණ්‍යවාසී භාවනානුයෝගී සම්ප්‍රදාය නොකඩවා ආරක්ෂා කරපු රාජවරුන්ට පවා අසීරු කාලවලදී රැකවරණය දුන්නු ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික මධ්‍යස්ථානයක් විදිහට මේ කන්ද නිහඬවම වැජමුණා. අනුරාධපුර යුගයේ ඒ ශ්‍රේෂ්ඨ ආරණ්‍ය සේනාසනයේ විදිහට පැවතුණත් කාලයත් එක්ක විශේෂයෙන්ම
දකුණු ඉන්දීය චෝල ආක්‍රමණ මුලින් පස්සේ ලංකාවේ බුද්ධ ශාසනය ටිකෙන් ටික පිරිහෙන්න පටන් ගත්තා. පොළොන්නරුව යුගයේ පටන් ගන්නකොට සංඝ සමාජයේ එකමුතුනය මහා විහාරය, අභයගිරිය, ජේතවනී කියලා ප්‍රධාන නිකායන් තුනකට බෙදිලා එකිනෙකා එක්ක වාද කරමින් විනයෙන් පවා පිරිහිලා තිබුණේ. මේ වගේ අවුල් සහගත කාලයක තමයි 12 වෙනි සියවසේදී මහා පරාක්‍රමබාහු රජතුමා බලයට එන්නේ. මුළු රටම එකසේසත් කරපු රජතුමාගේ ඊළඟ ලොකුම අභියෝගය වුණේ මේ ભેද බින්න වෙලා තිබුණු ශාසනය ආයෙත් එකතු කරන එක. මේ මහා වැඩේට නායකත්වය දෙන්න රජතුමා නගරයේ තිබුණ විහාරවලින් කෙනෙක්ව තෝරගත්තේ නැහැ. මොකද ඒ තැන්වල භික්ෂුන් පවා මතවාදවලට, ලාභ ප්‍රයෝජනවලට බෙදිලායි හිටියේ. ඒ නිසා රජතුමාගේ අවධානය යොමු වුණේ ඒ හැම දෙයකින්ම ඈත් වෙලා විනය ගරුකව භාවනා නියෝගීව වැඩ හිටපු භික්ෂූන් වහන්සේලා හිටපු ඒ වනගත ආරණ්‍ය සේනාසනය, ඒ කියන්නේ දිඹුලාගල උදුම්බරගිරි කන්ද දිහාවටයි. ඒ කාලේ දිඹුලාගල ආරණ්‍යයේ නායකත්වයේ දරුවේ ත්‍රිපිටකය ගැන පුදුම දැනුමක් තිබුණු අතිශය විනය ගරුක ප්‍රඥාවන්ත මහා තෙරුන් වහන්සේ. උන්වහන්සේ තමයි ඉතිහාසයේ අමරණීය නමක් තියපු දිඹුලාගල මහා කාශ්‍යප මහා තෙරුන් වහන්සේ. පරක්‍රමබාහු රජතුමා ශාසනය පිරිසිදු කිරීමේ මේ ගෞරවනීය වගකීම බාර දුන්නේ උන්වහන්සේට. ඊට පස්සේ මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් අනිත් නිකායන්වල නායක හාමුදුරුවන්වත් කැඳවලා පොළොන්නරුවේදී මහා ධර්ම සංගායනාවක් පැවැත්තුවා. එතනදී ත්‍රිපිටකයට විරුද්ධ මත බැහැර කරලා අවුරුදු 100 ගාණක් බෙදලා හිටපු නිකායන් තුනම සමගි කරලා අලුත් ඒකාබද්ධ විනය නීතිමාලාවක් හැදුවා. අන්න ඒ නීතිමාලාව තමයි අදටත් අපි පොළොන්නරුවේ ගල් විහාරයේ පර්වතයක කොටලා තියෙනව දකින්නේ. ඒක පොළොන්නරු කතිකාවත කියලා ඉතිහාසයක එකතු වුණේ ලංකාවේ ශාසනික එක්සත්කමේ මහා සංකේතය විදියට. මේ ශාසන ප්‍රතිසංස්කරණයෙන් පස්සේ දිඹුලාගල නිකම්ම ආරණ්‍යයක් උනේ නැහැ. මහා කාශ්‍යප හිමියන්ගේ නායකත්වයේ යටතේ ඒක පිරිසිදු ථෙරවාදී බුදුදහම උගන්වන ලෝක මට්ටමේ බෞද්ධ විශ්වවිද්‍යාලයක් බවට පත් වුණා. ඒ කාලේ බුරුමය, සියම, තායිලන්තය, කාම්බෝජය වගේ රටවලත් බුදු සසුන පිරිහිලයි තිබුණේ. ඉතින් ඒ රටවලින් භික්ෂුන් වහන්සේලා දහස් ගණනක් නැව් නැගලා ලංකාවට ආවා. ඇවිත් මේ දිඹුලාගල මධ්‍යස්ථානයේදී මහා කාශ්‍යප හාමුදුරුවන් යටතේ ආයමත් ධර්මයයි විනයයි ඉගෙන ගත්තා. මෙතනින් ආයමත් උපසම්පදාව අරගෙන පිරිසිදු ථෙරවාදී බුදුදහම අරගෙන තමන්ගේ රටවලට ගිහින් ඒ ශාසනය නැවත පිහිටුවා. අදට තායිලන්තයේ, මියන්මාරය වගේ රටවල තියෙන ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායේ මූල බීජ එදා 12 වෙනි සියවසේ දිඹුලාගලින් පටන් ගත්තු ඒ මහා පුනර්ජීවනය දක්වාම දිව්‍යනවා. ඉතින් පොළොන්නරු යුගයේදී දිඹුලාගල කියන්නේ ලංකාවට විතරක් නෙමෙයි, බිඳ වැටමින් තිබුණු මුළු ථෙරවාදී ලෝකෙටම ආයමත් පණ දුන්නු ශ්‍රේෂ්ඨතම අධ්‍යාත්මික මධ්‍යස්ථානයක් වුණා. පොළොන්නරු යුගයේ ඒ ස්වර්ණම යුගයෙන් පස්සේ විශේෂයෙන්ම කාලිංගමාග ආක්‍රමණයත් එක්ක ඒ මහා රාජධානිය බිඳ වැටුණා. මිනිස්සු රජරජ අතහැරලා දකුණු දිසාවට සංක්‍රමණය වෙද්දී මේ මහා විශ්වවිද්‍යාල භූමියත් ටිකෙන් ටික පාළුවට ගියා. ශතවර්ෂ ගණනාවක් යනකොට දිඹුලාගල මහා කන්ද ආයමත් ඝන කැලෑවින් වැහිලා ගියා. ඊ ශ්‍රේෂ්ඨ ඉතිහාසය, ඒ මහා ශිෂ්ටාචාරය කැලෑව ඇතුලේ සැඟවුණා. ඒත් කැලෑවට හැමදේම හංගන්න බෑ. අදටත් අපි ඒ කන්ද නගිනකොට ඒ සැඟවුණු ඉතිහාසයේ සාක්ෂි, ඒ පුරාවිද්‍යාත්මක වස්තුන් අපිට දකින්න ලැබෙනවා. මේ අතරින් හොයාගන්න ලැබෙන විශේෂම වටිනාම කලා නිර්මාණයක් තමයි පුල්ලිගොඩ ගල් ගේ කියන ලේන ඇතුලේ තියෙන සිතුවම්. මේවා හරිම දුර්ලභයි. අපි හැමෝම දන්න සීගිරි සිතුවම් වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ශෛලියක්, වෙනස් ආරක් තමයි මේ චිත්‍රවල තියෙන්නේ. පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ සිතුවම් අනුරාධපුර යුගයේ අගභාගයට, එහෙමත් නැත්නම් පොළොන්නරු යුගයේ මුල් කාලෙට, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 7-8 වෙනි සියවස් වලට විතර අයිති වෙන්න ඇති කියලා.
මේ චිත්‍රවලින් මොනවාද නිරූපණය වෙන්නේ කියන එක ගැනත් විවිධ මත තියෙනවා. සමහරු කියනවා මේ බෝධිසත්වරුන් වෙන්නේ නැති කියලා, තවත් අය කියනවා රාජකීය පිරිසක් වෙන්නේ නැති කියලා. කවුරු වුණත් ඒ චිත්‍රවල තියෙන සියුම් බව, වර්ණභාවිතය ඒ කාලේ තිබුණු උසස් කලාත්මක හැකියාවට හොඳම සාක්ෂියක්. ඒ සිතුවම් විතරක් නෙවෙයි මුළු කන්ද පුරාම විසිරීලා තියෙන නටබුන්. අපි අර මුලින් කතා කරපු පැරණි පඩිපෙළවල් දිගේ උඩට නගිනකොට ඒ කාලේ භික්ෂුන් වහන්සේලා භාවනා කරපු කුටි, සංඝාවාස ගොඩනැගිලිවල අත්තිවාරම්, කුඩා දාගැබ්, වතුර රැස් කරපු ගල් පුකුණු, නාමල් පුකුණ, දිව්‍ය ලෝක පුකුණු වගේ අපිට දකින්න ලැබෙනවා. මේ නටබුන් දිහා බැලුවම අපට හිතාගන්න පුළුවන් ඒ කාලේ මේ කන්ද කොයි වගේ මහා ආරණ්‍ය සේනාසනයක් වෙන්න ඇද්ද කියලා. භික්ෂුන් වහන්සේලා දහස් ගණනක් එකම තැනක විනයගරුකව සංවිධානාත්මකව ජීවත් වුණු විදිය මේ නටබුන් වලින් අදටත් කියවෙනවා. ඒ වගේම අපි මුලින්ම කතා කරපු මේ පැරණිම බ්‍රාහ්මී සෙල්ලිපි වලට අමතරව පොළොන්නරු යුගයට, සමහර විට මහනුවර යුගයට අයිති සෙල්ලිපි පවා මෙතනින් හමු වෙලා තියෙනවා. ඒ වගේ ගොඩක් වෙලාවට තියෙන්නේ මේ විහාරස්ථානයට කරපු පූජාවන් ගැන, ප්‍රතිසංස්කරණ කටයුතු ගැන විස්තර. ඒකෙන් පේන්නේ පොළොන්නරු යුගයෙන් පස්සේ අතරින් පතර හරි මේ ස්ථානය මිනිස්සුන්ට අමතක වෙලා තිබුණේ නෑ කියන එකයි. පොළොන්නරු යුගයේ බිඳවැටීමෙන් පස්සේ ඒ මහා ඉතිහාසය ඝන කැලෑවෙන් වැහිලා ශතවර්ෂ ගණනාවක් ගත වුණා. මේ කාලය තුල මේ ඓතිහාසික කඳුකරය ශිෂ්ටාචාරයෙන් ඈත් වුණු ලංකාවේ ආදිවාසී වෙදි ජනතාවගේ වාසභූමියක් බවට පත් වුණා. ඒ මහා ආරණ්‍ය සේනාසනයේ නටබුන් අතර සුභාදහම එක්ක එකට ජීවත් වෙමින් ඔවුන් කල් ගෙවුවා. මේ විදියට සියවස් ගාණක් ගෙවිලා ගිහින් 20 වෙනි සීවසේ මැද භාගය, ඒ කියන්නේ 1950 දශකයේ විතර වෙනකොට ඒ ඝන වනාන්තරයට එක්තරා භික්ෂුන් වහන්සේ නමක් වැඩම කළා. උන්වහන්සේ තමයි අතිපූජ්‍ය මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නායක හිමියන්. උන්වහන්සේ එන විට මේ දිඹුලාගල කියන්නේ නටබුන් වැළලී ගිය සතා සීපාවුන්ගෙන් පිරුණු ඝන කැලෑවක් විතරයි. ඒ වගේම ඒ අවට ගම්මානවලත් කන්ද ආශ්‍රිතව ජීවත් වුණු ආදිවාසී ජනතාවත් හිටියේ හරිම දුක්ඛිත දිලිඳු ජීවිත ගත කරමින්. මේ තත්ත්වය දැකපු මේ හාමුදුරුවෝ තමන්ගේ ජීවිතයම මේ භූමිය වෙනුවෙන් කැප කරන්න තීරණය කළා. උන්වහන්සේගේ සේවය කොටස් දෙකකට බෙදලා තිබුණා. එකක් තමයි ඒ නටබුන් වෙලා තිබුණු මහා විහාරස්ථානය නැවත ගොඩනැගීම. උන්වහන්සේ ටිකෙන් ටික කැලෑවේලි පැහැලි කරලා සැඟවිලා තිබුණු ලෙන් දාගැබ් මතු කරගෙන දිඹුලාගල ආයෙමත් වන්දනාමාන කරන පූජනීය තැනක් බවට පත් කළා. ඒත් ඊටත් වඩා වටිනා සේවයක් උන්වහන්සේ කළා. ඒ තමයි ඒ ප්‍රදේශයේ හිටපු අසරණ මිනිස්සුන්ව, විශේෂයෙන්ම ආදිවාසී ජනතාවව ඒ දුක්ඛිත ජීවිතෙන් ගොඩ ගැනීම. උන්වහන්සේ ආදිවාසී දරුවන්ට අකුරු කියෙව්වා. ඔවුන්ට අඳින්න, පළදින්න, කන්න බොන්න දුන්නා. කැලෑවේ ජීවත් වුණු ඒ මිනිස්සුන්ට ගම්මාන හදලා, හේන් ගොවිතැනට, කෘෂි කර්මාන්තයට යොමු කරවලා ශිෂ්ට සම්පන්න සමාජයකට එකතු කළා. ඒ නිසා මුළු පළාතෙම මිනිස්සු උන්වහන්සේට සැලකුවේ දෙවියෙක්ට වගේ. රට පුරාම උන්වහන්සේ ප්‍රසිද්ධ වුණේ දිඹුලාගල හාමුදුරුවෝ කියන ආදරණීය නාමයෙන්. මේ විදිහට සමාජ සේවය කරගෙන ඉන්නකොට තමයි 1980 සහ 90 දශකවලදී LTT ත්‍රස්තවාදී තර්ජනය මේ ප්‍රදේශයට බලපාන ගත්තේ. දිඹුලාගල කියන්නේ රජරට මායිමේ තීරණාත්මක තැනක පිහිටි නිසා අවට තිබුණු සිංහල මුස්ලිම් ගම්මාන නිතරම ත්‍රස්තවාදී ප්‍රහාරවලට ලක් වුණා. මේ බිහිසුණු කාලෙදී දිඹුලාගල හාමුදුරුවෝ ඊ අසරණ මිනිස්සුන්ට පලිහක් වුණා. තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා උන්වහන්සේ ත්‍රස්තවාදයට විරුද්ධව ප්‍රසිද්ධියේ කතා කළා. මිනිස්සුන්ට ගම් අතහැරලා යන්න එපා කියලා ධෛර්ය දුන්නා. තර්ජන එල්ල වෙද්දි පවා තමන්ගේ පන්සලයි ඒ මිනිස්සුන් වයි දාලා යන්න උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඒත් අවාසනාවකට වගේ 1995 අවුරුද්දේ මැයි මාසේ 26 වෙනිදා LTTE ත්‍රස්තවාදීන් සැඟවී සිට එල්ල කරපු වෙඩි පහරකින් ජාතියටත් ශාසනයටත් ඒ මහා සේවය කරපු දිඹුලාගල හාමුදුරුවෝ අපවත් වීම සිද්ධ වුණා.
ඉතින් අද දවසේ අපි දිඹුලාගර දිහා බලනකොට අපිට පේන්නේ අර අතීතයේ තිබුණු ශ්‍රේෂ්ඨ ඉතිහාසය විතරක් නෙවෙයි. නූතන යුගයේදී මේ රටේ එක්සත්කම වෙනුවෙන් අසරණ මිනිස්සු වෙනුවෙන් තමන්ගේ ජීවිතේම පූජා කරපු වීරෝදාර භික්ෂුවකගේ උරුමයත් ඒ කැපකිරීමත් අපිට ඒ පුණ්‍ය භූමියෙන් දකින්න ලැබෙනවා. අද දවසේ දිඹුලාගල කියන්නේ ස්තර ගණනාවකින් හැදෙනු පුදුමාකාර තැනක්. ඒක අනුරාධපුර යුගයේ මහරහතන් වහන්සේලා භාවනා කරපු පවිත්‍ර තපෝ භූමියක්. ඊළඟට පොළොන්නරු යුගයේදී මුළු ථේරවාදී ලෝකෙටම ධර්මය බෙදා දුන්නු මහා බෞද්ධ විශ්වවිද්‍යාලයක්. ඊටත් පස්සේ ඒ ශ්‍රේෂ්ඨ ඉතිහාසය කැලෑවෙන් වැහිලා ගිය පුරාවිද්‍යාත්මක නිදානයක්. අවසාන වශයෙන් නූතන යුගයේදී අසරණ මිනිසුන් වෙනුවෙනුත් රටේ ඒකීයභාවය වෙනුවෙනුත් තමන්ගේ ජීවිතේම පූජා කරපු වීරෝදාර භික්ෂුවකගේ උරුමයත් එක්ක බැඳුණු පූජනීය සංකේතයක්.